Hi guys, මේ දවස්වල හුඟ දෙනෙක් මගෙන් අහන්න දෙයක් තමයි ඉලෙක්ට්‍රික් වාහනයක් ගන්න එක හොඳයිද? ඔය කියන තරම් වාසියක් තියනවද කියලා. ඉතින් මේ ගැන අපි පොඩ්ඩක් රිලැක්ස්ලි කතා කරන්න ඕන නිසා අද අපි ආවා නාවල පාරේ තියෙන බැරිස්ටා එකට. එතන ඉඳන් කොෆි එකක් බොන ගමන් අපි මේ ගැන පොඩ්ඩක් රිලැක්ස්ලි කතා කරමුයි කියලා. ඉතින් ඉලෙක්ට්‍රික් වාහනයක් ගන්න එක හොඳයිද නරකයිද කියන එක අපිට පොඩ්ඩක් බලන්න පොඩි පැරාමීටර්ස් කීපයක් අපි සෙට් කරගමු. ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ ලංකාවේ මේ vehicle restriction එක අයින් කරාට පස්සේ ලංකාවේ ප්‍රධාන නගරවල් වල ඉතාමත්ම පහසුවෙන් මේ ඉලෙක්ට්‍රික් වාහන තාම විශාල ප්‍රමාණයක් දකින්නට පුළුවන් වෙන එක මාර විදිහට ට්‍රෙන්ඩ් එකක් විදිහට ඒක හැමතැනම අපිට මේ වාහන දකින්න පුළුවන් වුණා. ඉතින් ඒකත් එක්ක තමයි හුඟ දෙනෙක් අහන්නේ ඇත්තටම මේ ඉලෙක්ට්‍රික් වාහනයක් ගන්න එකේ වාසියක් තියෙනවද? මේකේ ඔය කියන තරම් බෙනිෆිට් එකක් තියෙනවද නැද්ද කියන එක හුඟ දෙනෙක් අහන්න ගත්තේ. එතකොට අපි මේ සෙට් කරගන්න පැරාමීටර්ස් එක්ක අපි පොඩ්ඩක් කන්වර්සේෂන් එක ගෙනිච්චොත් ඕගොල්ලන්ටම පුළුවන් හිතාගන්න මේක ගන්න එක තමුන්ට සුදුසුද නැද්ද කියලා. මොකද කෙනාගෙන් කෙනාට මේකේ තියෙන අවශ්‍යතාවයත් එක්ක දේවල් වෙනස් වෙනවනේ. ඉතින් පළවෙනිම කාරණාව තමයි ඉලෙක්ට්‍රික් වාහනයක් බ්‍රෑන්ඩ් නිව් වෙහිකල් එකක් විදිහට ඔයගොල්ලෝ ගන්න ඉන්නවා නම් එහෙම නැත්නම් ෆස්ට් ඕනර් විදිහට ගන්න ඉන්නවා නම් මෙතනදී ලොකු ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. මොකද ඒජන්ස්ලා ඕගොල්ලන්ට ලොකු වරන්ටි පීරියඩ් එකක් ලබා දෙනවා. ඒ වගේම තමයි සමහර වෙන මෙකැනිකල් ඉෂුස් වලදී හැම ඒගොල්ලෝ ලොකු ඩිස්කවුන්ට් එකක් එහෙමත් නැත්නම් ෆ්‍රී ඔෆ් චාර්ජ් උනත් සමහර දේවල් කරලා දෙන්න පුළුවන් සමහර සර්විසස්. ඉතින් ඒකත් එක්ක ෆස්ට් ඕනර්ට මෙතනදී ලොකු වාසියක් බලාපොරොත්තු වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි මේ ඒජන්ස්ලා කියලා කියන අයත් ලංකාවේ ප්‍රධාන පෙළේ කියන අවුරුදු ගානක ඉඳලා සේම් බිස්නස් එකේ නොවුනත් අවුරුදු ගානක ඉඳලා ලංකාවේ ඉතාමත්ම හොඳ කීර්තිනාමයක් ලබාගත්ත ඒජන්ස්ලා ඉන්නේ හුඟක් අය. ඉතින් ඒකත් එක්ක මිනිස්සු බය නැතුව මේ ඒජන්ස්ලා through vehicle එකක් buy කරන්න පුළුවන්. අනිත් කාරණාව තමයි charging opportunities කියන එක. එතකොට සමහර ගෙවල් වල ඔයගලන්ට සාමාන්‍ය තියෙන ගෙදර තියෙන ඉලෙක්ට්‍රික් සිස්ටම් එක හරහා වාහනේ charge කරගන්නට හැකියාව තියෙනවා. ඒ වගේම තමයි දැන් මේ වෙනකොට ලංකාව පුරාම ප්‍රධාන ස්ථානවල වල charging points දක ගන්නට පුළුවන්. සුපර් මාකට්ස් වල සමහර government departments වල ඔයගොල්ලෝ දකින්නට පුළුවන් මේ fast charging points ස්ථාපිත කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ජර්නි එකක් පටන් ගන්න කලින්ම ඇප් එකක් through ඔයගලන්ට මේ charging points කොහෙද තියෙන්නේ කියන එක ගානට locate කරගෙන ඔයගලන්ගේ journey එක ඔයගලන්ට manage කරගන්නට පුළුවන්. ඉතින් සමහර කලාවට තේ එකක් බොන්න නවත්තන්න ඒ point එක ඔයගලන්ට choose කරගන්න පුළුවන්. එහෙම නැත්නම් දවල්ට කන්න හරි මොකක් හරි දෙයකට ඒ point එක ඔයගල resting point එකකදී ඔයගලන්ට පුළුවන් වාහනේ fast charging option එකකට යන්න. ඒතකොට අනිත් එක තමයි සමහර ගෙවල් වල එහෙම නැත්නම් ලංකාවේ ප්‍රධාන නගරවල වල තියෙන හුඟක් ගෙවල් වල solar panels දකින්නට පුළුවන්. එතකොට solar panel option එක තියෙන නිසා electricity පැත්තෙන් ගන්නකොට එයාට zero cost එකක් තියෙනවා. අනිත් එක තමයි තවත් සමහර අයගේ office වල හැමෝගෙම නෙමෙයි සමහර අයගේ office වල ඒගොල්ලෝ zero carbon theme එකකට යන්නේ. එතකොට ඒකත් එක්ක office වල ඒගොල්ලෝ දෙනවා solar panels. එතකොට ඒගොල්ලොන්ට employerත් එක්ක කතා කරලා එතනදී charging option එකකට යන්නට පුළුවන්. එතකොට again zero electricity charge එකක් තමයි ඒගොල්ලන්ට එන්නේ. එතකොට ඔන්න මේ කියන වාසියත් එක්තරා එක ආකාරයක වාසියක් මෙන්න මේ electric vehicles use කරන අයට. අනිත් කාරණාව ගැන කතා කරනකොට ඔය ඉලෙක්ට්‍රික් වාහනවල ප්‍රධාන වර්ග දෙකක් තියෙනවනේ. එකක් තමයි low battery capacity එකක් තියෙන fast charging option එක නැති වාහන. අනිත් එක තමයි ලොකු battery capacity එකක් තියෙන fast charging option එක තියෙන වාහන. එතකොට මොකක්ද ගන්න ඕනේ කියන එකදී මට ඒක හරියටම කියන්න බෑ මෙන්න මේක තමයි ඔයගොල්ලෝ ගන්න ඕනේ කියලා. මොකද තමුන්ගේ preference එක අනුව. අපි හිතමුකෝ මෙහෙම කෙනෙක්ට primary vehicle එක විදිහට ගෙදර තව වාහනයක් තියෙනවා. එතකොට අපි හිතමුකෝ husband use කරන vehicle එකක් තියෙනවා. wife ඕනේ නිකන් office එකට ගිහිල්ලා එන්න එහෙමත් නැත්නම් market එකට ගිහිල්ලා එන්න පොඩි වාහනයක්. එතකොට මේකත් එක්ක මේගොල්ලන්ට යන්න පුළුවන් අර low battery capacity එකක් තියෙන ඒ වගේම fast charging option එක නැති වාහනයක. එතකොට budget එකත් ඒකත් එක්කම පොඩි budget එකක තියෙන වාහනයකට යන්න පුළුවන්.
අනිත් එක තමයි තවත් කෙනෙක්ට හිතෙන්න පුළුවන් නෑ මට ගෙදර ප්‍රයිමරි වෙහිකල් එක විදිහට ඉලෙක්ට්‍රික් වෙහිකල් එකකට යන්න ඕනේ. අන්න එතනදී ආ බජට් එක හදා ගන්නවා රයිට් ලොකු බැටරි කැපැසිටි එකක් තියෙන ෆාස්ට් චාර්ජින් ඔප්ෂන් එක තියෙන වාහනයක් කියලා. ඒතකොට අන්න ඒ වගේ කෙනෙක්ට පුළුවන් එතකොට ලොන්ග් ජර්නි එකකදී වුණත් තමුන්ගේ ජර්නි එක මැනේජ් කරගෙන ගමන යන්න ඉලෙක්ට්‍රික් වෙහිකල් එකක්ම තියාගන්න ගෙදරට. ඉතින් අන්නේ ඔප්ෂන් එකක් තියෙන. ඒතකොට ඉලෙක්ට්‍රික් වාහන ගත්තාම මෙන්න මේ කියන ඔප්ෂන්ස් දෙකේම වාහන ලංකාවේ තියෙන නිසා තමුන්ගේ බජට් එකට සහ තමුන්ගේ අවශ්‍යතාවය අනුව වෙහිකල් එක චූස් කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ කියන කාරණා දෙක මෙන්න මේ කියන පැරාමීටර්ස් කීපේ ඉතාමත්ම වැදගත්. ඉතින් ඒකත් එක්කම ස්පෙෂල් අලුතෙන් වාහනයක් ගන්න කෙනෙක් ඉන්නවා නම් ලංකාවේ ප්‍රධාන බැංකු සහ සමහර මූල්‍ය ආයතන වලින් ඉතාමත්ම ඉහළ අනුග්‍රහයක් මේවට දක්වනවා. ඉතින් ඉතාමත්ම පහසුවෙන් ඔයගොල්ලන්ගේ ලීසින් හෝ එහෙමත් නැත්නම් ඒ ෆයිනෑන්ෂල් ප්‍රොඩක්ට් එකකට යන්න ඉතාමත්ම ලේසි. ඒකත් නිසා මෙන්න මේ කියන කරුණු කාරණා සියල්ලක්ම එක්ක ඉලෙක්ට්‍රික් වාහනයක් ගන්න එක හුඟක් වෙලාවට ඉතාමත්ම වටිනවා. ඒ වගේම තමයි ස්පෙෂලි මේ දවස්වල එහෙම නැත්නම් මේ වෙනකොට හැම ජෙනරේෂන් එකකම මිනිස්සු කතා වෙන දෙයක් තමයි environmental friendly විදිහට අපිට ජීවත් වෙන්න පුළුවන් කොහොමද කියලා. ඒතර මෙන්න මෙතනදී zero emission නිසා ඇත්තටම මේ වගේ වෙහිකල් එකක් යූස් කරනවා කියලා කියන්නේ හුඟ දෙනෙක් තමුන්ගේ එන්වයරන්මන්ට් එක වෙනුවෙන් යම් කිසි තමුන්ට කරන්න පුළුවන් මට්ටමේ යම් කිසි කන්ට්‍රිබියුෂන් එකක් කරනවා කියන එක. ඉතින් මෙන්න මේ කියන කාරණා ටික තමයි මට මේන්ලි හයිලයිට් කරන්න ඕන උනේ. ඉතින් තවත් තියෙනවා තවත් කරුණු ගොඩාක් තියෙනවා. ඉතින් මේ ඒ කරුණුත් ඔක්කොම කතා කරන්න ගියොත් වීඩියෝ ගොඩාක් දිග්ගැස්සෙන නිසා මම ඒ කොහොම ටච් කරන්නේ නැහැ. මම මේන්ලි කතා කරන්න ඕන පොයින්ට්ස් ටික තමයි කතා කරේ. ඉතින් අපි කැමති මෙතන මේ වීඩියෝ එක බලන අය ඇති සමහරවිට ඉලෙක්ට්‍රික් වාහන යූස් කරන අය, ඒ වගේම තමයි යූස් කරන්න හිතාගෙන ඉන්න අය, අලුතෙන් බයි කරන්න ඉන්න අය ඇති. ඉතින් ඕගොල්ලන්ගේ අදහසුත් අපි කැමති මේ වීඩියෝ එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ දානවා නම් එතකොට අනිත් අයටත් ඔබේ අදහස දැනගන්නට පුළුවන්. කෙනෙක්ට අදහස් ෂෙයා කරගන්න එක ප්ලැට්ෆෝම් එකක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔබේ කමෙන්ට් එකත් අපි එක්ස්පෙක්ට් කරනවා අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ. අපි මේ වගේම තවත් වීඩියෝ එකකින් අපි ඉක්මනින් හම්බෙමු.